ආයුබෝ වේවා. ඓතිහාසික පුරාණ පත්තිනි මහා දේවාලයේ 2023 වාර්ෂික ඇසළ මංගල්‍යය පිළිබඳව අපි කතා බහ කරන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් අපි නවගමුව පත්තිනි මහා දේවාලයේ ප්‍රධාන කපු මහත්මයා මාර්ලන්ද බණ්ඩාර කපු මහත්මයාත් එක්ක තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ආයුබෝවන් පිළිපී ගන්නවා ආයුබෝවන්. ඉතින් අපේ කතා බහට ඉතින් අපේ මාර්ලන්ද කපු මහත්මයා මේ කියන්නේ මේ පෙරහැර ඉතිහාසයේ දිගු ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය ගැන සඳහන් කරන ඒ කියන්නේ පිස්සුපු දෙවියෝ ගමන් ඒවා යනවා තමයි අපේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. නිර්මායෝදය නැමැති තමයි අවුරුදු සෙන්පතිය ගමන එදවා නරමිදුන් සොලින් ඒ රටට යනවා බාහිරින් ගිහිල්ලා අපේ මේ ආවරණ ටිකයි වර්ණ ඉදි සරල ඒ කපුල ගාන්න සීලමාල ඒ ඔක්කොම එයින් අරගෙන ඇවිල්ලා නවභූමි ස්ථාපිත දේවාලය ස්ථාපිත කරලා දේවාලය දැන් කලමතෙන්පත් කරලා පත්තිනි ඇදහිලි ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දුන්නා කියන තමයි ඥානප්‍රවාදයන් පවතිනවා. නවභූම සිද්ධපත්තිනයන්ගේ විමාලිකාවේ වර්ෂපූර්ව ඉදිරිපත් කරන ඇසළ මහා මංගල්‍ය, පෙරහැර මංගල්‍ය, නානුවර මංගල්‍ය, මේ ඇසළ මහා පෙරහැර මංගල්‍ය කටයුතු ආරම්භ කරලා තියෙන අවස්ථාවකදී ඔබතුමා මේ අපගේ මේ පිළිබඳව විස්තර කරන්න. එතකොට අපේ කම්මහන්තෙන් දැන් මේ ඒ කාලේ අර නැවතිලා ඉඳලා මේ පෙරහැර රාජකාරී කටයුතු නැවතිලා අනතුරු අපේ කම්මහත්තයා තමයි ඉදිරියට පටන් ගෙන ආවිල්ලා තියෙන්නේ. මේ කාලේ සම මතක් කරු. මේ රාජධානී වැසිලි පුරා සෙන්කඩ කරපුවම දඹදිවි අතුරුගල්පුර දෙවියන් මහානි මේ ආතන කියන බෝධි හිතත්තන කියන තනුව දේවාල තිබුණා. ඒ දේවාල වුණේ පත්තිනියන් දීපත්තම පත්තිනියන්ගේ පත්තිනියදී ඉන්නේ නිවිතකට මේ ආත්මයේදී අන්තිමදී දේවාල ප්‍රදානස්ථානයේ දේවාල අතරදී මොනේ කයින් නම් සම්දනා මේ නිවිතනවා. ඒකට අදියන්ගේ ත්‍යාග වශයෙන් දේවාලට පරිත්‍යාග කරනවා. ඒ කියන්නේ ඒ වගේ නේදක් කියලා තමයි දේවාලට පරිත්‍යාග තියෙන්නේ. අදුගේ ඉංග්‍රීසි දිවේ නැතු. ඉංග්‍රීසියෙන් ගියාන් පස්සේ ඉංග්‍රීසියෙන් පරිලෝක වෙන්නේ. ස්ථානික පොත්වලින් අසර කරන පොත්වලින් කියන ආයතනයේ අපේ දේවාලය යම් කිසි හේතුවකින් මේ කිනේ ප්‍රශ්න කරන ගිලා මාත්‍ය යාරන් පුදුමාකාරව අකීකරන නිසා ඔබටයි කපුපෙන් නැති වුණා. ඒක දෙන්නේ නඩුවක් කරලා නඩු කාලාන්තරයේ දීලා ඒක යාරන් පුදුමාකාරව කියන්නේ ඉන්දියානු නඩුව. ඉතින් බලයිර කරේ නැති වුණා. දේවාලේ යන්නේ හැක්ක ගන්නවා. ඉතින් පොලිසිය කපුපෙන් නැත්නම් ඉතින් ආදාන කටයුතු කරනවා වල මාතෘකාව වගේ ඉන්නේ. නඩු ඉන්නේ නඩු වල නිසා දේවාල වහල කියන්නේ සිද්ධ වෙනවා. වහල කියන්නේ 1988 තුනේ වර්ෂයේ කෝටි රාජ්‍ය අමාත්‍යවරයාගේ විරුද්ධ දෙයක් රජයට ආශිර්වාදකට ඊට පෙරල් දෙකක් කරා අපේ මහානායකවරු මාදන් දෙකක් ලංකාවේ. ඊට පස්සේ 1992 මේ දේවාලය විවෘත කරන්න නියෝග කළා. ඔතිපුංජේ සියාම පොළොන්නයි කෙල්නා කෙල්ලි පාටි මහානායක වගේම පිටුමක් මාදන් දෙකක් මහානායක හඳුනන ඊට පස්සේ පෙරහැර කරන්න කටයුතු වෙනවා. ये कपड़ा डालना हाथों में पीछे कर देगा ये दीवार मतलब
තිබුණ සිහි මුදිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ කටයුතු මේ අපේ ඉස්ලාම් පවතින විද්‍යානගර මේ ඔක්කොම ඒවායි අනුදිකේ අහම පස්සෙන් කියාපු මේක තමයි කියලා මම කියන්නේ 10000ක් නගතට ගණන් කරලා කියන්නේ හැම වර්ෂයකම පෙරහැර කරා. ඒ පෙරහැර කරන වෙලාවේ අතුරු විදේශිකයන් ඇවිල්ලා පුතුගීතිය ලන්ඩනයේ අනිත් දේවල් කවුරුද කියන්නේ ඒවල ඒ පිටේ කියන්නේ වෙයිවම ගියා. මේ අටපෙන් පොත දේවාලේ අප්‍රිය වෙලා ගියා. ඒක 92 අවුරුද්දේ මාදේවකට මානායකයන් මට නියම කරන දේවල් අරින්නේ. ඒක මට ඒ කපුටුමත් කරන්න බාරගන්න. ඒ කටයුතු දෙකම කරනවා මහා පෙරහැරවල ඉතින් කොරෝනා ආරම්භ කියලා අනිත් පෙරහැර චාරිත්‍රය සිද්ධ කරා. එතකොට අපේ කපු මහත්තයා දැන් මේ පෙරහැර චාරිත්‍රය ගත්තාම නවගමුව පත්තිනි මහා දේවාලයේ මේ ගොන්පිට පෙරහැර පිළිබඳව විශේෂයි. මේ චාරිත්‍රය පිළිබඳව කතා කරමු. මේකේ ගොඩේ ගියතුනේ සුවි. එතකොට එදා තිබුණේ මොකද ප්‍රවි කාලම තිබුණේ. ඒකෙන් බර කරා නිසා भारत ඒ කාලේ හරකුන් ලැබුණා පුරලිලා ඒක වසංගත වෙනවා ඒකෙන් හරියට හරක් නරුණා එනම් පස්සේ දෙවි වගේ කරතින් කරතින් කලාවක් කරා මේ රෝගී මුතේ නිවාරණය කරනදී ඒ රෝගී සුවපත් කරගන්න ඒ ගාම සම්පූර්ණ රැක දෙන්න පතේ පීඨිය උන්වහන්සේ පීඨිය නිසා උන්වහන්සේට කරන මහා උපකාරයක් තමයි ගොම්පිට පෙරහැර ආරම්භ කරලා තිබුණා ඒ පන්සිකදී හේත ඒ ගොම්පිට පෙරහැර අපි තේ ආකාරයෙන් කප්පිට වල ඔක්කොම කරලා මහා පෙරහැර දියර දෙකම මංගලයේදී අපි කවුරුද ගොම්පිට පෙරහැර ඒක රන්දෝලි කියලා අලි වගේ අලිගේ පිටියන්නේ කොණින් තිබුණා වියන්මලලා පාඩලා මොකදද කරන්නේ දේවල් විශ්වවිද්‍යාලේ කටයුතු දේවල් පත්තින් දේවල් ඒ පෙරහැර කරන්නේ ලවේදාගත්තේ අවින් තුති බාරේ පුරන පරිණාමය ඉන්පස්සේ උටෙන් කරනවා කරත්තේ ගමේ දාන කියලා දානකට කරලා කරත්ත කරනවා මොකද බාරේ අපුරුතුම ඉහිදී විතු කරන්න කටයුතු කරනවා එදාපට හන්ද පෙරහැරවල තුනක් දවසට පෙරහැර කරනවා මේ පෙරහැර තුනේදී ගමෙන් අපේ මේ මාත් වෙලිලා ඉඳලා සාරසලා ගමෙන් පිටේ දැක්කා කපුලා විශ්වාසයෙන් කරනවා අදින් මොකද මම කියන්නේ ප්‍රතිසංගම කරලා අපේ යන්නේ හරමාදී අනිදීනේ අරෝජාති නෝසී අරදුවත් මුලින් පිට වර්මානේ කටයුතු වෙලා තියෙනවා. ඒ ආශිර්වාදයක් වශයෙන් ගොනු එකට මාල් කරලා අනුගාමී පිටි අන්දරේ අනුකේත පඩින් කඩ භාගයක් තියෙනවා. තව භාගයක් තියෙනවා. ගොනු කියලා ඒ වගේ ගොනු මාල් කරලා පෙරහැර මංගලයේ දවස් 3ක් හරියට කරනවා. මේ පෙරහැර මංගලයේ මහා අත්‍යලංකාර ගිනි බෝල කාස වීකේ පොඩි ගිනි බන්දා මේ සියල්ලක්ම අරගෙන තමයි පෙරහැර ගොම්පිට පෙරහැර කරන්නේ. ඒක ගිනි බෝල කල්ලෝ සරම
ඊට ඉස්සෙන් කසකරු වැඩි නියුල් කරු වැඩි ඊට පස්සේ හේස්කාරු වැඩි ඊට පොඩි සීසකරු දරු වස්තු දරු වැඩි මේ පෙර විශාල දීර්ඝ අලංකාර වෙනවා මේ දේවාලය වටේ රවික දාති කරුවක් ඊට පස්සේ විශ්වහාගගේ දේවාලය උතුරේදී දේවාලය සිද්ධාර්ථීම පත්තිනේ යන දේවාලය මේ පෙරහැර වැඩම කරන්න කටයුතු කරනවා අලි පිට. ඒකට නැතුන් ගෙවුම් රෝයි ආදී පසවතු මොනවාද පූජා කරලා සූත්‍ර කියලා ඒවා පදලා මේ අන්තිම පෙරහැර නවගම පත්තිනි මහා දේවාලයේ ඇසළ මංගල්‍යයේ මේ සිදු කරගෙන යනකොට මේ දහවල් කියන්නේ මේ දෙවියන් කියන්නේ දාණය ලබා දෙනවා. මේ චාරිත්‍රයේදී ඒ වගේම විශේෂයෙන් මේ ගොම්පිට පෙරහැර රාජකාරී කාලයේදී මේ කරත්ත දාණය කියන්නේ පළවෙනි දවසේ දෙන දාණය මේ ගමේ කියන්නේ දායක කියන්නේ බැතිමතුන් එකතු වෙලා තමයි මේක ලබා දෙන්නේ. මේ පිළිබඳව සඳහන් කරොත් අපේ කවු මහත්මයා දැන් මේ දාණය දෙන්නේ ගමේ දාණය කියන්නේ සංවිධානයේ කටයුතු මේ දාණය දෙන්නේ දායක පාර්ශ්වයේ කියන්නේ බොහෝ දෙනෙක් ගමේ itu sahal buat kan hal miti gana menati gana yang tempat kono bawa tempat tayar kono game dani ini game dani itu karakter ini kena desi muli ini bumi ini dani अभी यहाँ से जल्दी काम होने उनको भारत अमीदानी रही हिंदुआत में अनिदान हो तो ना जनता साहब के अब संडे डिप्टी अंदर बिदान दे सभी एक तो करेंगे उनके अलग अलग बोले विशाली गांव में से एक साथ इधर बिदान देंगे कटुत संपादन करेंगे इधर उधर लगे गए ඉතින් ගමේ දානියදී මුළු ගමම වගේ ඇවිල්ලා තමයි මේක කරන්නේ. ඒකනේ ගමේ දානිය. ඒකට ඒක අප්‍රමාණ සන්තෝෂයෙන් තමයි ඒගොල්ලෝ නිමා කරන්නේ. ඉතින් ඒකේ පින් බල මහිමේ පත්තිනියන්ට අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට උන්වහන්සේගේ ආශිර්වාදත් මේ වගේම ලැබිලා දාගි මල්ලෝ අධ්‍යාපනය ලැබුණාගේ ව්‍යාපාර කරන්නට අහප प्रमाण पीठ विशेष गमेदाने पीठ लगा अति एक राशि शक्ति करना पेरेवाल करना दवे पट्टी तिन्नूंगी विष्णु कथम भी यहाँ पर पत्ती में स्वर्ण कड़ू भूमि करते गमे दाने अप्रमाण ඉතින් ඒක ආර්ථික විගම අද අනාගතයේ රටවල ආලෝකයක් වේවා ඓතිහාසික නවගම පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ මේ ගොන්පිට පෙරහැර දැන් වෙන විට නවගම පත්තිනි මහා දේවාලයෙන් ආපස්සේ මේ කියන්නේ ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ පිළිබඳව අපි කතා කරොත් කවු මහත්මයා. නවගම පත්තිනි දේවාලයේ පෙරහැර අලියට නියම කොලොක්වත් හරක් තියෙනවා. ඉතින් සමාජයේ අලිකටයි. ඉතින් ඒ සත්‍ය ගෝලි කරගෙන ඒගොල්ලෝ පිටේ තමයි පුරාගෙන අපරාධ විචාරය කරනවා. මොනවද බිය කපනදී මේ අලි ගෝලෙන් පුළුවන්. අනිත් දේවල්. ඒකද ගෝලි පිටේ තමයි බිය කපන්නේ. ඒ වගේම අපේ සිද්ධාර්ථානේ පෙරට ඉන්නේ වෙන්නේ මේ අරක් කෙනා විදිහට ප්‍රයෝග කරගන්න. ගොවියෝ 100,000 ගණන් කෙනා අරක් කරන වන්දවන. ඉතින් එතෙන්දී
බලාපොරොත්තු වෙන පරිදි සිතාන්ති සීසතු සාධනය දැන් සීසේසනේ මේ ගව පෙරහැර අයිති නවගම පත්තිවිවල. ආගම පත්තිවිවල බාහිර බාහිරට වල. ඉතින් පස්සේ තමයි ඊට පස්සේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට පස්සේ පොරොතට පත්තිවිවල. අලියල මැණික් බණ්ඩාරගේ දේවාලය. ගල්ලාගම ස්කන්ධ කුමාර දේවාලය. පරිවාර දේවාලය. මේ ප්‍රතියන් කියන්නේ අමුල්ගම අදමාගේ අමුල්ගේ බැඳුම්ගේ දේවාලය. ඒ දේවාලය වාසික මංගල කරලා මේ හතර වටේ තියෙන දේවාල වල මේ වල්ගම පත්තින දේවාලය. මේ හැමතැනම මේ වෙන පත්තින ඇදහිල්ල ඇදහිල්ලට ගම්ගද්ද ධනම ගණනාවක සහභාගීත්වයක් තියෙනවා. ඉතින් ආවුමෝට මේ සියලු වන්දන සහයෝගය දෙනවා. හැමදේකම පෙර ආවුමෝට ගොම්පිරේ කියන උපත දැන් අද මේ වියත් වල තියෙන වටේ දේවල් වලට කලින් හිටවම කරක් දාගන්න අමාරුම ගාවපේරාරම කරගෙන යනවා. සමහරවිට වල අලියතුන් ගිහිල්ලා පෙරහැර පවත්තා. වේගම වඩු වේගම ස්කන්ධ කුමාර දේවාලය. එතන ඉඳන් පත්තින් කියනවා තමයි පෙරහැර කාලේ. ඒකට ඊයේදී මොකද? අර පත්තින් දුන්නස් මොකද? මේ සියල්ල නැති කරගන්න ඕනේ. ශක්තිය කරගෙන ඒවෙන් තමයි අපේ රටේ මේ විදිහට දෙකිලා තියෙන්නේ. අදිශමාන දේවයන්ගේ ආස්තවන සහ බලය නිසා තමයි අපි අපිට එක්ක පොඩක් දෙකිලා තියෙන්නේ. මේක සදාකාල රැකේවා සදාකාල දිනුවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒතුළු මහත්තයා අර මේ ගුණාබෙලි දේවාලේ කියලා එකක් ඔය එක ගැන පොඩි ගුණාබෙලි දේවාලේ තියෙන ඉලියන්ද බෝකන් දේවාලේ තමයි දේවාල තියෙන්නේ. ගුණාබෙලි දේවාලේ පත්තින දේවාලය ගුණාබෙලි දේවාලය. පත්තින දේවාලය කියන්නේ එතන ගුණ වෙන බෙදලා ඉඳලා තියෙන දේවාලය හදන්නේ. ඒක නිසා ගුණ ආවාල් කරපු නිසා ගුණාබෙලි දේවාලය කියන නමක්. ඉතින් මේ දේවාලය දව පිට පෙරහැර කරනවා. මේ පෙරහැර ගුණ සහභාගී කරගන්නවා. ඒකේදී දේවාලෙම දේවාලෙම ආවෙදී ගුණ මුසිකෝකිට එන්නේ දේවාලෙන් තමයි නඩත් වෙලා ඉති කාලා වේලා. ඒකේදී වුණා අල්ලගෙන ගන්න ගාලකින් ආපහු ඉඳලා ගන්න තේරෙයි. ඊට පස්සේ තමයි ඒ සත්‍ය ලේනවා. දැන් එතකොට අපි කම්මාත්‍ය දැන් මේ සෑම කියන්නේ පෙරහැරක්ම අපි අහලා තියෙනවා දැන් ගොඩක් අලියතුන් තමයි මේ සඳහා සූදානම් වෙන්නේ. එතකොට දැන් මේ නවගමුව පත්තිනි මහ දේවාලයේ මේ ගවයෝ කියන්නේ මේ සඳහා සූදානම් වෙනවා. මේ කියන්නේ පෙර වර්ෂවලවත් අහන්නේ මේ කියන්නේ මේ මොන හරි වෙලා දින විශේෂ සිදුවීම් මේ කියන්නේ මේ කියන්නේ ගවයෝ කුලප්පු වෙලා මොන හරි කලහකාරී ලෙස හැසිරලා තියෙනවා. එහෙම නැත්නම් මොන හරි අනුතුරු වෙනවා. එහෙම කියන්නේ ඒ දෙවියන්ගේ තියෙන ආශිර්වාදයේ ඒ භක්තිය නිසා එහෙම කිසිදු පුරාරයක් වෙලා නැහැ. මොබලක් කියලා වැය කරලා හදනවා දැන්. ඒ කට්ටිය ආදරේ රැක බලා ගන්නවා මේ ගැන. මේ සම්පත සම්පතේ ගවයා. ගවයාගේ පෙතේ දෙවියන් බෝවීම ඇති කරගන්න ආරක්ෂා එන්නේ ගව සම්පත ආරක්ෂා කරගත්ත ආහාර ප්‍රශ්නක විසඳෙනවා. ඒක ආනන්දේ නිසා නවදින විශ්ව කියලා ඇති කරනවා. ඒක ආහාරපති ක්‍රමයේ ඉවරයි. ඉතින් කවපුවා නාවා ඒගාලා කිසි දෙයක් ගාලෝ කන්නාඩි වල තියන්නේ. අමාරු ගාලෝ පෙරහැර පස්සේ අතගලන
අනිත් අවුරුදු ගන්නවා. ඒකට නතරගෙන අවුරුදු පිටේට අර කොහලා අල්ලන්නේ. නෙමෙයි දැන් පෙරහැර රාජකාරී කටයුතු සඳහා. ඉතින් අද දවසේදී අපි නවගමුව ශ්‍රී පත්තිනි මහා දේවාලයේ ප්‍රධාන කපුමාත්මා මාර්ලන්ද බණ්ඩාර මහත්මයා තමයි මේ අවස්ථාව සඳහා කියන්නේ අපි කතා බහට සම්බන්ධ කරගත්තේ. ඉතින් මේ පෙරහැර රාජකාරී කටයුතු වගේම මේ පත්තිනි මහා දේවාලයේ බාරකාරත්වයේ දරන්නේ අපේ මාර්ලන්ද බණ්ඩාර කපුමහත්මයා. ඉතින් වර්ෂ ගණනක් පුරාවටම මේ චාරිත්‍ර මේ රාජකාරී කටයුතු මේ විදිහට සිදු කරගෙන එනවා. ඉතින් අපේ කපුමහත්මයාට ඒ වගේම මේ ඉදිරියටත් මේ සියලුම කටයුතු මේ විදිහටම සෞරප්පකාරීව සාර්ථක කරගෙන යාමට ඒ වගේම රටේ කියන්නේ අපේ ලංකාවේ ජනයාගේ ආශිර්වාදයේ බැතිමතුන්ගේ ආශිර්වාදයේ පිණිස මේ සියල්ල මේ විදිහට සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දීර්ඝාෂ ප්‍රාර්ථනා කරගන්නේ ඔබට අපි සම්දෙනවා ආයුබෝවන්. කරන සීලම දේවල් දැනගන්නවා. පටිමෑනකින් මාදි කරකට කියලා අක්ෂරයෙන් ඉන්නවා. මේ දේවල්ට උනාම්බියාගේ ජගත්නාමයේ ජගත්නාමයේ පාර්වතී මෑණියන්ගේ පටිමෑනගේ සීලම ආශිර්වාදයක එක විදිහට තියෙනවා. පටිමෑනගේ රැසකීති ලංකාවේ හැමතැනම ප්‍රචලිතයි. හැමතැනම පටිමෑනගේ තියෙන බෞද්ධ ධර්ම කියලා. ඉතින් මේ ඉතින් වස්තුව සම්පත පටිමෑනගේ පින්දීලා ඒක සම්පදායක සිදු කරලා දෙනවා. ඒ නිසා ඔබතුමාට මේ කතාව ප්‍රචලිත කිරීමට නෙවෙයි නිකම් අගනේ කියනවා. මේ කියවලේ ඉදිරියට ගෙනියන අපේ වදින දුක්ඛ අපල විපස්සනා දුන්නේ ආශිර්වාද දෙන්න පටිවිදෙන්නේ ඉන්දියානු ඔබට මේ ශක්තිය අපේ ශක්තිය දෙයිගේ මගේ තුරුන්ගේ නාමයෙන් ලැබේවා ආශිර්වාද තේරුවන් සරණයි. අපේ කපුමහත්මයාට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. උත්සාහයි. හොඳයි අපේ වැඩසටහන මෙන් නිමා කරන් තමයි සූදානම් වෙලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ ඓතිහාසික නවගමුව පුරාණ පත්තිනි මහා දේවාලයේ ප්‍රධාන කපුමහත්මයා මාර්ලන්ද බණ්ඩාර කපුමහත්මයා තමයි අපිත් එක්ක මේ සඳහා එක්වුනේ. හරි.